ශ්‍රී ලංකාවේ භික්ෂු භූමිකාව ටිකක් වෙනස් තැනක තියෙන එකක්. ලෝකේ 100% බෞද්ධ රාජ්‍යයක් තියෙන්නේ එකයි. ඒකට කියන්නේ කල්මිකියාව කියලා. අපත් සමග තානාපති සම්බන්ධතා නැහැ. යුක්‍රේනයට ආසන්නයේ රුසියානු කලාපයේ තියෙන කල්මිකියාව 100% බෞද්ධ රාජ්‍යයක්. එහි කොඩියෙහි තියෙන්නේ නෙළුම් මලක්. ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙකුට දෙමළ නම් නැහැ. ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙකුට පෙරේර හාමුදුරුව ප්‍රනාන්දු හාමුදුරුව කියන්නේ. ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙකුට සංස්කෘත නම් නැහැ. සෙනවිරත්න හාමුදුරුව, සිරිවර්ධන හාමුදුරුව කියලා නැහැ. ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙකුට සිංහල නම් නැහැ. තියෙන්නේ පාලි නම් විතරයි. ත්‍රිපිටකයෙන් ආපු වචනයක් තමන්ගේ නමක් බවට පත් කරගන්න එක තමයි හාමුදුරු බවට පත්වීම සිංහලයේ තියෙන. කල්මිකියාවේ එහෙම නැහැ. තායිලන්තෙත් එහෙම නැහැ. තේරුම මොකක්ද? මහාන වෙනවා කියන්නේ අම්මා වෙනස් කරන එකට. මහාන වෙනවා කියන්නේ වෙන එකක් නෙවෙයි. අම්මා දාපු නම අයින් කරලා බුදුහාමුදුරන්ගේ නමක් අරන් අපි අම්මව වෙනස් කරනවා. ඊගාවට තාත්තගෙන් ආපු පෙළපත් නාමය වෙනස් කරලා වර්ග කිලෝමීටර් 65630 ගණනක් වෙච්ච මේ බිමේ 14000කට අධික ග්‍රාම නිලධාරි වසමකින් එක වසමක නමක් ගන්නවා අපි. ඒ තමයි මහාන වෙන එකේ වාස්තවික ස්වභාවය. විෂය මූල ස්වභාවය. ඒ අනුව අපි අම්මා වෙනස් කරලා බුදුහාමුදුරුවෝ මව් පදවියේ තියාගන්නවා. තාත්තා වෙනස් කරලා මේ